හායි යාළුවනේ මගේ YouTube channel එකට සාදරයෙන් ඔයාලව පිළිගන්නවා. අද මම ගෙනල්ලා තියෙන්නේ Naruto series එකේ පළවෙනි episode එක. මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න. වැඩි කතා නැතුව අපි යමු අද ගෙන ආපු වීඩියෝ එකට. ඉතා නපුරු සහ බලවත් වල්ග නමයක් තියෙන අමුතු නරියෙක් අපිට මුලින්ම පෙන්නනවා. මේ නරිය මුළු කොනහගමම විනාශ කරනවා. නරියගේ නම තමයි Nine-Tailed Fox. මුළු ගමේම නින්ජලා මේ නරියව පරද්දන්න උත්සාහ කරන බව අපිට පේනවා. ඒ විනාශය වෙන විට හිටියේ 4 වෙනි හොකාගේ වන මිනටෝ. මිනටෝ සහ අනිත් නින්ජාවරුන්ට එදා Nine-Tailed Foxව පරද්දන්න පුළුවන් වුණා. මිනටෝ එදා උපන් නරුටෝගේ ඇගේ මේ Nine-Tailed Foxගේ හදවත සීල් කරනවා. එදා මිනටෝ මැරෙනවා. යාළුවනේ මට කියන්න බැරි වුණා මිනටෝ කියන්නේ නරුටෝගේ කවුද කියලා. යාළුවනේ මම මේ විස්තරෙත් කියන්න යන්න. මිනටෝ තමයි නරුටෝගේ තාත්තා. අපි එහෙනම් ආයෙත් යමු කතාවට. ඒ විනාශය සිද්ධ වෙලා කාලෙකට පස්සේ අපිට පෙන්නනවා තීන්ත බේසමකුත් අරගෙන දුවගෙන යන නරුටෝව. එයාගේ පිටිපස්සෙන් නින්ජලා දෙන්නෙකුත් දුවගෙන එනවා. අපිට ඊට පස්සේ පෙන්නනවා අපේ මේ නරුටෝ කරලා තියෙන දගකාර දේ. කලින් හිටිය හොකාගේලගේ පිළිම උඩ චිත්‍ර ඇදලා තියෙන බව අපට පෙන්නනවා. අපේ මේ නරුටෝ කරොත් කරන්නේම දගම දග වැඩක්. තාමන් නරුටෝගේ පස්සෙන් අර නින්ජාවරුන් දෙන්න එනවා. අපේ දගකාර නරුටෝ ඒ නින්ජලා දෙන්නගෙන් බේරෙන්න ගම වටේම දුවලා හෙන ගේමක් ගහනවා. මේ ගම තමයි අතීතයේදී ආපු Nine-Tailed Fox විනාශ කරන්න හදපු ගම. මේ ගමේ නම තමයි කොනහ කියන සුන්දර ගම. මේ සීන් එක කට් කරලා අපේ තුන්වෙනි හොකාගේව පෙන්නනවා. තුන්වෙනි හොකාගේ ඉන්න තැනට තවත් නින්ජලා සෙට් එකක් ඇවිල්ලා තියෙන බව අපිට පෙන්නනවා. මේ නින්ජලා සෙට් එකෙන් එක නින්ජා කෙනෙක් නරුටෝ කරපු දගකාර වැඩේ ගැන කියනවා. තුන්වෙනි හොකාගේ ඒ නින්ජලා සෙට් එකට කියනවා ඉක්මනටම නරුටෝව අල්ලලා මගේ ළඟට අරන් එන්න කියලා. ඊට පස්සේ අපි ආයිත් යමු අපේ දගකාර නරුටෝගේ පැත්තට. එයා ලොකු ගේමක් දීලා අර නින්ජලා දෙන්නගෙන් මෙන්න මේ විදිහට බේරෙනවා. නරුටෝ බේරුණයි කියලා හිතලා hina වෙන ගමන් ඉන්නකොට නරුටෝගේ පිටිපස්සෙන් ඉරුක සෙන්සේ ඇවිල්ලා නරුටෝට හොඳටම බනිනවා. ඊට පස්සේ නරුටෝව අරගෙන යාගේ ඇකඩමියට ගෙනියනවා. අපි ඊට පස්සේ යන් නරුටෝගේ ඇකඩමිය පැත්තට. ඉරුක සෙන්සේ නරුටෝව ලණුවකින් බැදලා නින්ජා ඇකඩමියට ගෙනල්ලා තියෙනවා. ඔයා කලින් උපාධි පරීක්ෂණයයි අද උපාධි පරීක්ෂණයයි දෙකම ෆේල්. ඉරුක සෙන්සේ මෙහෙම කියනවා. ඒත් මේ දගකාර නරුටෝ නම් මේ කිසිම දෙයක් ගණන් ගන්නෙවත් නෑ. තවත් කේන්ති යන ඉරුක සෙන්සේ පන්තියේ ළමයිට ආයිත් ටෙස්ට් එක කරන්න කියලා කියනවා. ඔන්න ටෙස්ට් එක පාස් වුණ සෙට් එකට නම් මේ නරුටොත් එක්ක පුදුම තරහකින් ඉන්නේ. මොකද කිව්වොත් ආයිත් මේ ටෙස්ට් එක කරන්න ඕන නිසා. ටෙස්ට් එකේ නම තමයි පරිවර්තන ජුෂ්ෂු. පළවෙනියට මේකට මුහුණ දෙන්නේ සකුරා හරුනෝ. එයා සාර්ථකව මේ ජුෂ්ෂුව කරලා පාස් වෙනවා. ඊට පස්සේ මේ ටෙස්ට් එක කරන්න එන්නේ සසුකි උචිහා. එයා මේ ජුෂ්ෂුව හරියටම කරලා ටෙස්ට් එක පාස් වෙනවා. ඊට පස්සේ එන්නේ ඉතින් අපේ දගකාර නරුටෝ තමයි. ඔයාලා දන්නවනේ නරුටෝ කරොත් කරන්නේම දගකාර වැඩක්ක කියලා. ඉතින් මෙතනත් කරන්නේ දගකාර වැඩක් තමයි. නරුටෝ කරලා තියෙන ජුෂ්ෂුවේ නම තමයි සාරංගි ජුෂ්ෂුව. අපේ නරුටෝ කරපු ජුෂ්ෂුව දකින ඉරුක සෙන්සගේ මූණ. මේකට නම් අපේ නරුටෝට හොඳටම hina. මේකට නම් ඉරුක සෙන්සේ නරුටෝට හොඳටම බැනලා දඩුවමක් විදියට අර නරුටෝ කලින් කාගේ පිළිම උඩ එදපු චිත්‍ර මකන්නේ කියලා කියනවා. නරුටෝ මේ වැඩේ කරන්න ගොඩක් වෙලාව ගන්නවා. ඔයා පරක්කු වෙන තරමට ඔයාට ගෙදර යන්නත් පරක්කු වේ. ඉරුක සෙන්සේ මෙහෙම කියනවා. ඉතින් මට මොකද? මම එනකන් කවුරුවක්වත් ගෙදර බලාගෙන ඉන්නේ නෑනේ. අපේ දගකාර නරුටෝ මෙහෙම කියනවා. නරුටෝගේ මේ කතාවට ඉරුක සෙන්සේට අවුල් යනවා. අපේ ඉරුක සෙන්සේ මෙහෙම කියනවා. ඔයා ඉක්මනටම මේ වැඩේ කළොත් මම ඔයාට රාමෙන් නූඩල්ස් අරන් දෙනවා. අපේ නරුටෝ රාමෙන් කන්න ගොඩක් ආස නිසා මේ වැඩේට එක පයින්ම කැමති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ නරුටෝයි ඉරුක සෙන්සේයි රාමෙන් කන විදිහ. නරුටෝ ඔයා ඇයි අර කදුපන්තියේ අබල තියෙන හොකාගේ පිළිම උඩ චිත්‍ර ඇන්දේ? ඉරුක සෙන්සේ මෙහෙම අහනවා. මට ඕන කලින් හිටපු හොකාගේලට වඩා හොඳ හොකාගේ කෙනෙක් වෙන්න. ඊට පස්සේ ගමේ අය මාව පිළිගනීවි. අපේ දගකාර නරුටෝ මෙහෙම කියනවා. ඊට පස්සේ අපේ නරුටෝ ඉරුක සෙන්සගෙන් ඉරුක සෙන්සේ දාගෙන ඉන්න කොනහ විලේජ් එකේ කියලා හගවන බෑන්ඩ් එක නරුටෝ චුට්ටකට ඉල්ලනවා.
හැබැයි ඉරුක සෙන්සේ දෙන්න. ඊට පස්සේ ඉරුක සෙන්සේ මෙහෙම කියනවා. හෙට ඇකඩමි උපාධිය පාස් වුණොත් මේ හෙඩ් බෑන්ඩ් එක නරුටෝ ඔයාටත් ලැබේවි. විදියට අද දවසත් ගෙවිලා යනවා. අද තමයි ඇකඩමි උපාධි පරීක්ෂණය තියෙන්නේ. අද ඔයාලට හෙඩ් බෑන්ඩ් එකක් ගන්න ඕන නම් අද තියෙන පරීක්ෂණය වන ක්ලෝන් ජුෂුව කරන්න ඕන. කතාව අහගෙන හිටපු නරුටෝගේ මූණ තමයි මේ. මොකද කිව්වොත් අපේ නරුටෝට බැරිම ජුෂුව තමයි ක්ලෝන් ජුෂුව කියන්නේ. නරුටෝ වැඩ වගේ ගිහින් ටීචර්ලා දෙන්න ඉස්සරහ ක්ලෝන් ජුෂුව කරනවා. ඒ නරුටෝ හදපු ක්ලෝන් එක කිසිම වැඩකට නැති එකක් කියලා හැමෝටම පේනවා. කමක් නැහැ. කොහොම හරි එක ක්ලෝන් එකක් හරි හදාගත්ත නිසා අපි නරුටෝව පාස් කරමු කියලා මිසුකි සෙන්සේ ඉරුක සෙන්සේට කියනවා. ඒත් ඉරුක සෙන්සේ නම් ඒකට එකග වෙන්නේ නැහැ. මොකද අනිත් අය ක්ලෝන් 3කට වඩා හැදුවා. ඒත් නරුටෝ හැදුවේ ක්ලෝන් එකක් විතරයි. ඒකත් වැඩකට නැති එකක්. එහෙම කියලා ඉරුක සෙන්සේ නරුටෝව පාස් කරන්නේ නැහැ. නරුටෝට නම් මේක අහලා ගොඩක්ම තරහයි වගේම දුකයි. ඉතින් මේ විදිහට නරුටෝගේ යාළුවෝ ඔක්කොම උපාධිය ගනිද්දී අපේ නරුටෝ විතරක් ඇකඩමියේ ඉස්සරහ තියෙන උන්චිල්ලාවේ වාඩි වෙලා දුකින් ඒ දිහා බලාගෙන ඉන්නවා. එක අම්ම කෙනෙක් නරුටෝ ගැන මොකක් හරි කියන්න යනකොටම තව අම්ම කෙනෙක් ඒක නවත්වනවා. මේක අපේ නරුටෝටත් ඇහෙනවා. නරුටෝ ආසාවෙන් ගන්න හිටිය බෑන්ඩ් එක දැන් එයාට ගන්න බෑ. ඉතින් සුපුරුදු පරිදි එයාලක කලින් තිබ්බ හෙඩ් බෑන්ඩ් එක දාගන්න හදද්දිම මිසුකි සෙන්සේ මෙතනට ඇවිත් නරුටෝගේ හිත සනසනවා. ඊට පස්සේ නරුටෝයි මිසුකි සෙන්සේ තව ස්ථානයකට ගිහිල්ලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේදී නරුටෝ දිහා මිසුකි සෙන්සේ හොර බැල්මක් දාලා නරුටෝට ලොකුම ලොකු රහසක් කියනවා. ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා අඩනින්දේ ඉන්න ඉරුක සෙන්සේව. එයාට මතක් වෙනවා තුන්වෙනි හොකාගේ කිව්ව දෙයක්. ඒ තමයි ඔයා වගේම තමයි නරුටොත් හැදුනේ. එයාටත් දෙමාපියෝ හිටියේ නැහැ. එයා මෙච්චර දගකාර වැඩ කරන්නේ ආව කවුරුවත් ගණන් ගන්නේ නැති නිසා. ඊට පස්සේ ඉරුක සෙන්සේගේ මතකය ඇදිලා යනවා නයින්ටේල් ෆොක්ස් ආපු දවසට. ඒත් එක්කම එතනට මිසුකි සෙන්සේ ඇවිල්ලා දොරට තට්ටු කරනවා. මිසුකි සෙන්සේ කලබලෙන් මෙහෙම කියනවා. නරුටෝ ගමේ තියෙන සීක්‍රට් ස්ක්‍රෝල් එක හොරකම් කරලා මේක ඇහෙන ඉරුක සෙන්සේට හොඳටම දාඩිය දානවා. ඔයා කියන්නේ සීක්‍රට් ස්ක්‍රෝල් එක ගැනද? එහෙනම් ඉවරයි. ඉරුක සෙන්සේ මෙහෙම කියනවා. ඒ සීන් එක කට් කරලා සීක්‍රට් ස්ක්‍රෝල් එක කියවන්න යන නරුටෝව අපිට පෙන්නනවා. මේක මොනවද තියෙන්නේ? පළවෙනි එක මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුෂුව. අයියෝ ආයිත් මට බැරි එකනේ නරුටෝ මෙහෙම කියනවා. එක්කම නරුටෝව හොයන්න ගමේ නින්ජලා ඔක්කොම යවන්න හදනවා අපේ තුන්වෙනි හොකාගේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මහන්සි අරින නරුටෝව. මෙතනට ඉරුක සෙන්සේ නම දකින්න නරුටෝ මෙහෙම කියනවා. ඉරුක සෙන්සේ ඔයා දන්නවද මම එක නියම බලවත් ජුෂුවක් පුරුදු වුණා. මම මේ ජුෂුව ඔයාට කරලා පෙන්වන්නම්. එතකොටවත් මාවාර කලින් කියපු උපාධියෙන් පාස් කරන්න. මේක අහලා පුදුමම වෙන ඉරුක සෙන්සේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ අපේ නරුටෝ මෙහෙම කියනවා. මිසුකි සෙන්සේ තමයි ස්ක්‍රෝල් එක තියෙන තැනයි මෙතන ගැනයි කිව්වේ. මිසුකි සෙන්සේ මේකේ මොකක් හරි ජුෂුවක් කරොත් මාව උපාධියෙන් පාස් කරනවා කිව්වා. ඒත් එක්කම එතනට කවුරු හරි කුණායි පිහි වගේකින් නරුටෝලා ඉන්න පැත්තට ඇටැක් කරනවා. කුණායි පිහි වදින්න නැතුව ඉරුක සෙන්සේ නරුටෝව බේර ගන්නවා. මෙතනට කුණායි පිහි වලින් ඇටැක් කරලා තියෙන්නේ මිසුකි. මිසුකි කියනවා නරුටෝට ඔය ස්ක්‍රෝල් එක දෙන්න කියලා. හැබැයි මේ කිසිම දෙයක් අපේ නරුටෝට තේරෙන්නේ නැහැ. නරුටෝ ඔය ස්ක්‍රෝල් එක මිසුකිට දෙන්න එපා. ඕකේ තහනම් කර ජුෂ්ෂු ගොඩක් තියෙනවා. ඕක දුන්නොත් අපේ මුළු ගමම විනාශ වෙන්න පුළුවන්. ඉරුක මෙහෙම කියනවා. නරුටෝ ඔයාගෙන් හැම කෙනාම හංගපු රහසක් තියෙනවා. ඒක නම් කරන්නම එපා. මිසුකි ඉරුක මෙහෙම කියනවා. මීට කලින් උණු සිද්ධියකට අලුත් නීතියක් නිර්මාණය කරා. ඔයා විතරයි ඒක දන්නේ නැත්තේ. මේකෙන් නරුටෝ තව තවත් බය වෙනවා. තමුන් තමා නයින්ටේල් ෆොක්ස් ඌගේ ආත්මය ඔහේගේ ඇගේ සීල් කරලා තියෙනවා. ඉරුකගේ දෙමාපියොත් විනාශ කරේ තමුන්. ඉරුක කෑ ගහනවා එපා කියලා. එදා ඉදන් තමුන්ට ගමේ මිනිස්සු ඔක්කොම වෛර කළා. අත්හැරියා. ගණන් ගත්තේවත් නැහැ. ඒක නිසා තමයි නරුටෝ ඉරුක
තමුන් උපාධියෙන් ෆේල් කරේ. නැහැ කියාගෙන කවදාවත් නැතුව නරුටෝගේ වටේ නිල් පාට චක්‍ර මතුවෙනවා. එතකොටම මිසුකි නරුටෝට නින්ජා තරුවකින් පහර දෙනවා. ඒක ඉස්සරහට ඉරුක පැනලා නරුටෝව ආයෙත් බේර ගන්නවා. ඒ ඇයි කියලා නරුටෝ ඉරුකගෙන් අහනවා. මාත් දෙමාපියන් නැති වුණාම තනි වුණා. මාව කවුරුවක්වත් ගණනුකටවත් ගත්තේ නැහැ. එදත් මම ඔයා වගේම අනුන්ගේ අවධානය ගන්න try කරා. ඉරුක මෙහෙම කියනවා. මම තව ටිකක් වගකීම් සහගත වුණා නම් ඔයාට මෙහෙම වෙන්නේ නැහැ. ඉරුක කියනවා. මේත් එක්කම නරුටෝ ඉස්සරහට දුවනවා. දැක්කනේ ඉරුකා, එයා ඔයාට උදව් කරෙන්නේ නැහැ. එයා තනිකරම රාක්ෂයෙක්. මිසුකි මෙහෙම කියනවා. නැහැ, එහෙම නැහැ. නින්ජා තරුව මිසුකිගේ දිහාවට විසි කරන ගමන් ඉරුකා කියනවා. මට ඕන නරුටෝව මරලා ස්ක්‍රෝල් එක ගන්න. මිසුකි මෙහෙම කියන ගමන් එතනින් යනවා. එතනින් කට් කරලා තුන්වෙනි හොකාගේ වීදුරු බෝලයකින් මේ සිදුවන දේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ නරුටෝයි ඉරුකයි දුවගෙන යනවා. ඉරුකා මෙහෙම කියනවා. නරුටෝ මේ ඔක්කොම බොරු. ඔය ස්ක්‍රෝල් එක දෙන්න කියලා කියනවා. ඉරුක ඉන්න පැත්තට පැනලා ඉරුකට බිම වැටෙන්න පහරක් අපේ නරුටෝ ගහනවා. ඇත්තටම මේ ඉන්නේ ඉරුක නෙවෙයි. මිසුකි. කොහොමද තමුන් මාව අඳුරගත්තේ? මිසුකි මෙහෙම නරුටෝගෙන් අහනවා. මෙන්න මේ විදිහට. මම නරුටෝ නෙවෙයි. මිසුකි. මම ඉරුකා. ඉරුකා මෙහෙම කියනවා. ඉරුකා, ඔයා ඇයි මේ කොල්ලව මෙච්චර විශ්වාස කරන්නේ? එයා තමයි තමුන්ගේ දෙමාපියෝ මරපු රාක්ෂයා. ඔව්, ඒක ඇත්ත. ඒත් එයා එහෙම නැහැ. විශේෂ සිසුවෙක්, දක්ෂයි, ඒ වගේම හොඳ හදවතක් තියෙනවා. ඉතින් ඔයා වැරදි. එයා නයින්ටේල් ෆොක්ස් නෙවෙයි. එයා තමයි කොනහගමේ නරුටෝ උසුමකි. මේක අහගෙන ඉන්න නරුටෝ ඉන්නේ ළඟපාතමයි. එයා මේක අහලා ගොඩක් සතුටු වෙනවා. දැන් තමුන්ගේ අවසානයේ ඉරුකා. මිසුකි මෙහෙම කියනවා. ඊට පස්සේ මිසුකි ඉරුකට පහර දෙන්න යද්දිම නරුටෝ මෙහෙම කියනවා. මගේ සෙන්සේට අත තියන්නේ. තමුන්ට මෙච්චර හයියක් කොහෙන්ද ආවේ? ගමන් කියන ගමන්ම නරුටෝ හොඳ ෂොට් එකක් මිසුකිට ගහනවා. බලනවා. දැන් මම තමුන්ට කරන්න යන දේ. මිසුකි. හරි බලමු තමුන්ද මමද දිනන්න කියලා. මිසුකි මෙහෙම කියනවා. දැන් අපේ නරුටෝ ෂැඩෝ ක්ලෝන් ජුෂ්චු. මේක දකින මිසුකි වගේම ඉරුකද පුදුම වෙනවා. ඉතින් මිසුකිට ලේ එන්නම නරුටෝ ක්ලෝන් ටිකත් එක්ක ගහනවා. පන්තියේදී එක ක්ලෝන් එකක්වත් හදාගන්න බැරි වුණාට අද මම කොහොම හරි ක්ලෝන් 1000ක් හැදුවා. නරුටෝ මෙහෙම කියනවා. ඒත් එක්ක මිරුක ඇවිල්ලා නරුටෝට හෙඩ් බෑන්ඩ් එක දෙන ගමන් අද කතාව ඉවර වෙනවා. මම ඉක්මනටම නරුටෝ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් අරන් එන්නම්. එහෙනම් හැමෝටම ගුඩ් බයි.